මේ තියෙන්නේ 2026 අලුත් අවුරුද්දේ ගත්ත මුල්ම වීඩියෝ එක. ඉතින් අපි හැමෝම උදෙන්ම නැගිටලා මේ අලුත් අවුරුද්ද හරිම ආසාවෙන් සතුටින් පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම පුංචිට හදාගත්ත අපේ පුංචි කැම මෙසේ. ඉතින් අපේ චොටි පුතාටත් දැන් හොඳට දේවල් තේරෙනවා. ඉතින් එයා නැගිටිනකන් තමයි අපි හිටියේ මේ දේවල් ලෑස්ති කරලා එයා එක්කම මේ දේවල් සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අපි හැමෝම අලුත් අවුරුද්දකට යද්දී අරන් යන්න ඕනේ හොඳ දේවල් විතරමයි. පහුගිය පරණ අවුරුද්දේ අපි හැමෝටම ආපු ප්‍රශ්න, කරදර, හිතරිතීන් ඒ හැම දේවල්ම අමතක කරලා අපි මේ අවුරුද්දට සතුටින් යමු. මේ අලුත් අවුරුද්දේ හරිම ලස්සන ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න මමත් හිතාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ ගෙදර කොහොමත් අපි කිරි උතරවන්නේ උදේට. මේ බලන්න බබා පොල් කොළ හැමත් ගෙනල්ලා දාලා එයත් ඒ වැඩේ ආසාවෙන් කරා. ඉතින් අලුත් අවුරුදු දවසේ උදේත් අපේ බබා ඉතින් බබාගේ ඩියුටිස් ටික පටන් ගත්තා. සෙල්ලම් බඩ ඔක්කොම ඇදගෙන සාලේ සෙල්ලම් කරන්න ඉතින් පටන් ගත්තා වෙනද වගේම. ඉතින් ඊට පස්සේ මායි බබයි අම්මයි දවල් 11ට අපේ පල්ලියේ තිබ්බ පූජාවක්. ඉතින් ඒ පූජාවට සහභාගී වුණා. මම කොහොමත් මගේ හැම විශේෂ දවසක්ම පටන් ගන්නෙ පල්ලියට ගිහින්. ඒ හැම විශේෂ දවසක්ම මම පල්ලියට ගිහින් ජේසුට බාර දෙනවා. ඉතින් එතන මල් ගහක් තියෙනවා. ඒ මල් ගහෙන් අපේ පුතා මට මලක් කඩලා ගෙනල්ලා දුන්නා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාලට ගිය අවුරුද්දේ මගේ ඇරිච්ච හීන ටාගට්ස් එහෙම ගොඩක් ඇති. ඉතින් මගේ මුල හදවතින්ම විශ් කරනවා ගිය අවුරුද්දේ මගේ අතහැරුණු මිස් වෙච්ච හීන මේ අවුරුද්දේ ළඟා කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අපි පූජාවට ඉඳලා ඊට පස්සේ ඉටිපන්දම් පත්තු කරලා අඳුරන දෙතුන් දෙනෙක්ට ඒගොල්ලන්ටත් විශ් කරලා ගෙදර ආවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ජනවාරි 1 වෙනිදා හැමදාම වගේ එකතු වෙනවා අපේ පුංචිලයි අපේ මහම්මලයි. ඉතින් මේ බබාගේ හිරු පුංචි බබාට ලස්සන ගිෆ්ට් එකකුත් ගෙනල්ලා. ඉතින් මේ අවුරුද්දේදී අපි අපේ ආදරණීයන් එක්ක කාලේ වැඩිපුර ගත කරමු. මොකද පහුගිය ටිකේම අපේ රටට වෙච්ච කරදර, හදිසි ආපදා එක්ක මේ ෆැමිලි ටයිම් කියන එක මට නම් ගොඩක් දැනුණා. මොකද තප්පර ගෙවිලා යනවා, මේ ගෙවෙන මතක ආයෙමත් එන්නේ නැහැ. ඉතින් අපි පුළුවන් හැම වෙලාවකම අපි අපිට ආදරය කරන අය එක්ක ටිකක් වැඩිපුර කාලය ගත කරන්න පුරුදු වෙමු. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙවල් ළඟින් යනවා හැමිල්ටන් ඇල. අපි චුට්ටක් එතනට ආවා. ඉතින් එතනට ඇවිල්ලා මේ බබාගේ හිරු පුංචි බබාට මල් ටිකක් එහෙම කඩලා දුන්නා. ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.